ඔයාටත් වරමාපු මුල් කාලෙදී ගෙදර අය කට්ටිය විරසක වුණා නේද? තමන්ගේ හිතවත් කට්ටිය ඥාති හිත මිත්‍රාදීන් ඔක්කොම තරහ වුණානේ. ඈත් කළා නේද? කොන් කළා නේද? එහෙම අනිවාර්යෙන් වෙනවා. ඒක කරන්නේ ඔයාගේවත් ඥාතියගේවත් වැරදක් නෙවෙයි පුතේ. ඒක වෙන්නේ මහදේවයන්ගෙන් තමයි ඒක කරලා බලන්නේ. ඔයා මේවට සැලෙනවද, දුක් වෙනවද, කනගාටු වෙනවද? මේක වරම්මාලා හරියාකට සත්‍ය කළ දුන්නට පස්සේ මෙයා මේක කරගෙන යනවද කියලා තමයි ඒ බලන්නේ. ඒවට අහු වෙන්න එපා කිසිම කෙනෙක්. ඉස්සරහට වරන් එන කට්ටියත් ඒවට අහු වෙන්න එපා. ඊට අමතරව ඔයාට කියයි අතන හරන්න මෙතන හරන්න මෙන්න පොළොයට අහවල් තැන මෙතන දෙයක් තියෙනවා කියලා ඒවට ලැහැත් වෙන්න නැත් එපා. ඒවත් පරීක්ෂණ ඊළඟට හොරුන් ගැල බලන්න එපා. ඒ වගේම හොරුන්ගේ නම් කියන්න එපා. නැති වෙච්ච බඩු ගැන බලන්න එපා. ඒ තියෙන සත්‍යයෙන් නැති කරලා දානවා. විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම ඔයාට මුලින්ම ඥාතින්ගේ වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නත් එපා. ඥාතින්ගේ වැඩ එන්නේ නැහැ. ඥාති විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට එන්නේ ලංකාවේ ඔයා හිතන්නේ නැති කට්ටිය තමයි ඔයාට ඔයා ගාවට ඔයා හොයාගෙන ඉන්නේ. ඔයා හොයාගෙන ඔයා වැඩ කරනකොට අන්නේ එපයි කියපු ඥාතින් ඔයාව අවිශ්වාස කරපු ඥාති අනිවාර්යයෙන්ම ඔයා ළඟට ඇවිල්ලා වැඩ කරගන්නවා. එහෙම වෙච්ච කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. කිසිම අවුලක් නැහැ. ඔයා ඒවට සැලෙන්න එපා. සමහර විට තමන්ගේ මහත්ය විරුද්ධ වෙන්න පුළුවන්. තමන්ගේ බිරිඳ විරුද්ධ වෙන්න පුළුවන්. ඔයා හරියට තීරණයක් ගන්න ඕන. මම මේක මහත්ය කියන දේ අහනවද? නෝන කියන දේ අහනවද? මම මේක එක හිතින්ම කරගෙන යනවද කියලා. සමහර වෙලාවට ඔයාට පොල් තෙල් ගන්නවත් සල්ලි නැති කරන්න පුළුවන් අතේ. ඒ වුණාට ණයට හරි ගෙනල්ලා තියන්න. ඒව තමයි පරීක්ෂණ. ඒ පරීක්ෂණ වල සපත් වුණොත් කවදාවත් වරදින්නේ නැහැ පුතේ. මේ ගමනේ අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. ඔයාට ලෝක සත්‍යයට පිහිට කරන්න පුළුවන්. ඒකට ඔයාව පරීක්ෂණ වල ලක් කරලා හදා ගන්න තමයි හැමදේම කරන්නේ. එහෙමනම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ෆලෝ කරලා තියාගන්න. හැමෝටම වටිනා වීඩියෝ මාලාවක් ගෙන ඔයාලා තියෙන ඕන ගැටලුවකට මම දැන් 10000 ගානකට උත්තර දීලා තියෙනවා. ඉතින් ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කතා කරන වරන් සම්බන්ධව ඕනම ගැටලුවකට මම උත්තර දෙනවා. ඔයාලගේ තියෙන දෙයක් තියෙනවා නම් මට පැහැදිලිවම කෙලින්ම අහන්න. මෙන්න මේ ටිකට මේ උපදේශයක් ගන්න ඕන. මම මේ හැම දෙයකටම උපදෙස් දෙන. ඒ වගේම දැන් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන වරන් දරුවන්ට ඒ වගේම මන්ත්‍ර ශාස්ත්‍රයට ඇලුම් කරන গুপ্ত ශාස්ත්‍රය තුළින් බරපතල වැඩ කරන්න බැරිව බුද්ධ ශක්තියෙන් වැඩ කරන්න බලාපොරොත්තු වෙන දරුවන්ට බුද්ධ යන්ත්‍ර මන්ත්‍ර එක් දින වැළඳුමක් කරන්න බලාපොරොත්තු වෙන ඇයට කැමති අය ඉන්නවනම් සම්බන්ධ වෙන්න. මේට වද්දිකේ සම්බන්ධ වෙන්න පුළුවන්. බලාපොරොත්තු වෙන්නේ මේ මාසේ 28 29 මේ වගේ දිනවල තමයි ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට සම්බන්ධ වෙලා ඔයාගේ ඒ පැත්ත සම්පූර්ණ කරගෙන මිනිසුන්ට බොරුවක් වංචාවක් කරන්න නැතුව හරියාකාරව මිනිසුන්ට සේවය කරන දේ හරියාකාරව කරලා දෙන්න. ඒකත් ඉගෙන ගන්න කියලා ආරාධනා කරමින් සියලු දෙනාටම ගම්බාර දෙවියන්ගේ පහටයි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පීඨ ආරක්ෂාවයි කරන කියන කටයුතු සියල්ලම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා කියලා ප්‍රාර්ථනා කරමින් ඉහෙට එනවා. එහෙනම් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.